පිළිබඳව අපි කතා කරමින් ඉතාමත් ගෞරවයෙන් උතු ආරාධනා කරන්න ඕනි මధుරංග වීරසිංහ කියන නාට්‍යකරුවා තමයි ඔවුන්ව මේ විදිහට මෙහෙවන්නේ මధుරංග වීරසිංහ මෙහෙම මේ නාට්‍ය දරුවන්ව මෙහෙවනකොට අපි සූදානම් වෙන්නේ රුපියල් ලක්ෂයක ත්‍යාගයක් සමගින් සහතිකපත් ලබා දෙන්න අද දවසේ පොසොන් කලාපයේ අවසාන දවස මෙන්න ඔබගේ ජයග්‍රහී මතක් කිරීම සිහිපත් කිරීම ආලවක නරක නැහැ රත්නපුර රාජකීය විද්‍යාලයේ දරුවන්ට ආරාධනා කරනවා ත්‍යාගය සහතිකපත් ලබා ගන්න වේදිකාවට එකතු වෙන්න එන්න ඔබටයි මේ අවස්ථාව බුදුරජාණන් වහන්සේගේ කාලය තුල හිටපු එක්තරා සෝවාන් වෙච්ච යක්ෂයෙක් විදිහට සලකන්න පුළුවන් චරිතයක් තමයි ආලවක කියලා කියන්නේ. ඉතින් මේ නාට්‍ය බැලුවා නම් අපිට ඒ ආලවක පිළිබඳව බලා ගන්නට තිබුණා. ඇත්තටම හොඳ සහ නරක අතරේ තමන්ගේ හැඟීම් හැප්පීම් ඇති වෙනකොට ආලවකලත් වෙලාවකට අපිට සෝවාන් වුණු විදිහට තමයි පේන්නේ. ඉතින් ඒ නිසා ආලෝක නරක නැහැ. ඒ වගේම මේ දරුවන් විතරක් නෙමෙයි ගෞරවනීය ගුරුතුමන්ටත් අපි ආරාධනා කරන වේදිකාවට එන්න ඔබ තමයි මේ දරුවන්ව මෙලෙසින් මෙහෙයුවේ. මේ දරුවන්ගේ ආදරණීය ගුරුතුමා ඔබත් එන්න ඕන වේදිකාවට මේ මෙවන් වූ වෙලාවකදී ත්‍යාග ලබා ගන්න. මෙන්න රුපියල් ලක්ෂයක් මුදලෙන් ඒ වගේම සහතික පත්‍ර ලබා දෙන අවස්ථාව. පුංචියට හිමිහිට අපි අත්පොළ සන්නාදයක් එකතු කරමුද මේ දරුවන්ට? ආලවක නරක නැහැ. එටංගම රාජකීය විද්‍යාලයේ දරුවන් තමයි මේ ප්‍රථම ස්ථානය දිනාගන්නේ.